බලමින් ලකුණු ගත දුදන්න ගුණ දැන ඔහු සිත නවසව දෙපි මවෙත ශිල්ප නොදැමයි කෙවෙන් මහසත. මෙය ගුත්තිල කාවයේ සඳහන් වන කවියක්. ගුත්තිල ඇඳුරුතුමා දේලක්ෂණ විද්‍යාවේ ප්‍රවීණයෙකු බව කියවෙනවා. තමා වෙත ශිල්ප ශාස්ත්‍රය හදාරනු පිණිස පැමිණෙන මූසිලයන්ගේ සිරුරෙහි වෙච්ච දේලක්ෂණ විචාරා ඔහු ගුණ මක්කුවෙකු වෙන බව දැන ශිල්ප දීමට අකමැති වූ බව මේ කවෙන් කියවෙනවා. බුද්ධ කාලීන යුගයට පෙර පටන් සුවිශේෂී විද්‍යාවක් ලෙස දේහලක්ෂණ විද්‍යාව පැවතුණා. සමුද්‍රයට අධිපති සමුද්‍ර නම් දේවතාව විසින් ආරම්භ කර ලදැයි වේද ග්‍රන්ථවල සඳහන් වෙනවා. දේහලක්ෂණ විද්‍යාව අනුව කිසියම් පුද්ගලයෙකු කිනම් ගති ස්වභාවයෙන් යුක්තද යන්න පහසුවෙන් හඳුනාගත හැකි බව කියවෙනවා. මේ මගින් පළමු කොටස ලෙස ඔබ වෙත ගෙන එන්නේ අතේ ඇඟිලි අනුව කිසියම් පුරුෂයෙකු කවර ගති ලක්ෂණ වලින් යුතුද යන්න හඳුනාගන්නේ කොහොමද කියන එක. යම් කෙනෙක්ගේ දිගු වුණු අතේ ඇඟිලි පිහිටියේ නම් හෙතෙම කපට ශූර බුද්ධියකින් යුක්ත වූද ආත්මර්ථකාමී ගති ලක්ෂණ වලින් හැබියා වූද සියුම් කර්මාන්තයේ දක්ෂතා දක්වන්නා වූද අයෙක් වෙන බව කියවෙනවා. උසස් වීමෙහිද ධනය තරකර ගැනීමෙහිද දැඩි අභිලාෂයකින් යුතුව හෙතෙම කටයුතු කරන බවත් මිත්‍ර සමතාවන් දිගුකල් පවත්වා ගන්නෙකු නොවන බවත් කියවෙනවා. යම්කිසි පුරුෂයෙක්ට කෙටි වූද සිහින් නොද අතැඟිලි තිබේ නම් ඒ පුරුෂ තෙමේ කලාත්මක කටයුතු කෙරෙහි දක්ෂතා දක්වන්නා වූද තමන්ම ගොඩනගාගත් යම් යම් ක්‍රමෝපායන් උපයෝගී කර ගනිමින් කටයුතු කරන්නා වූද තීක්ෂණ කල්පනාවෙන් යුතු වූද අනෙකාගේ උපදෙස් ගරු නොකරන්නා වූද අයෙක් වෙනවා. කෙටි මහත් වූ අතැඟිලි පිහිටි පුරුෂතෙම බොහෝ ශිල්ප ශාස්ත්‍ර සහජ නිපුණතා ඇත්තා වූ බොහෝ විට සිලෝ කුසලතාවන්ගෙන් ගත යුතු ප්‍රයෝජන ගන්න නැති කම්මැලි ගතිගුණ ඇත්තා වූ තීක්ෂණ බුද්ධියකින් යුක්ත වූද වහා වැටහෙන නුවණ නැත්තා වූ අයෙක් බව කියවෙනවා. එසේම කරුණාවන්ත හදවතකින් යුක්ත වූ හෙතෙම බොහෝ විට එම කරුණාවත් දයාවත් ප්‍රදර්ශනය නොකරන්නා වූ අයෙක් බව සඳහන්. යම්කිසි පුරුෂයෙකි පිටුපසට වක් වූ අතේ ඇඟිලි තිබේ නම් එම පුරුෂ තෙමේ බොහෝ දේ සැලසුම් කරන නමුත් ඉතා අඩුවෙන් ක්‍රියා කරන කෙනෙක්. ඒ වගේම ඔහු නපුරු පුද්ගලයෙක් පණ්ඩිතයන් ගරු කරන්නෙක් වෙනවා. තම අඩුපාඩු පිළිගත්තත් ඊට රහසිගතව පිළියම් යෙදීමට උනන්දු වන ස්වභාවයක් තිබෙනවා. මේ පුරුෂයා එලි පිටදී ඒ කිසිවක් පිළිගැනීමට තරම් අවංක වෙන්නේ නැහැ. හැංගිලා තියෙන දක්ෂතාවයන් තිබුණත් ඒවයින් කවදාවත් ප්‍රයෝජනයක් නම් ගන්න කෙනෙක් නෙමෙයි. යම්කිසි පිරිමියෙකේ ඇතුළතට වක් වෙච්ච ඇඟිලි තියෙනවා නම් ඒ පුරුෂ තෙමේ තීක්ෂණ නුවණක් ඇත්තා වූ දැඩි ආත්මార్థකාමී ගුණයෙන් යුක්ත වූ අන්‍යයන් රවටා සිය සිතැඟි ඉටුකොට ගැනීමේ සමර්ථ වූද ස්ථිර ප්‍රතිපත්ති රහිත කෙනෙක් වෙනවා. දහස්සක් සිතා එක් කරුණක් පමණක් හෙළිදරව් කරන තරම් තීක්ෂණ පුද්ගලයෙක් වෙනවා. මුදල් හදල් කටයුතු ඉතා සීරුවට කරන්නටද ඇතැම් වෙලාවට මසුරෙක් වගේ කටයුතු කරන්නත් මෙයා දෙවැනි වෙන්නේ නැහැ. යම්කිසි පුරුෂයෙක්ගේ මහත් වූ පුරොක්ත ඒ අතර කොටස් සිහින්ව කුශව එමත් නම් කෙට්ටුව පිටලා තියෙනවා නම් ඉතා කෙටි කල්පනා සහිත වූ මහා ප්‍රඥයෙකු ලෙස පෙන්වමින් බුල්ලෙන්ද පටු ආකාරයෙන් ක්‍රියා කරන කෙනෙක් තමයි එයා. තම සතුව තිබෙන සම්පත් නිස්කාරණය වැය කරන කෙනෙක් තමයි මෙයා. මේ වගේ පුද්ගලයෝ තමන්ගේ බිරිඳට ආයතන ප්‍රදානයට එමත් නැත්නම් වැඩිහිටියන්ට බය ආදුකම් දක්වන අයෙක් වීමට බොහෝ වෙලාවට ඉඩ තියෙනවා. යම්කිසි පිරිමියෙගේ රෝම ගණු පිහිටි අතේ ඇඟිලි සහිත වූ කෙනෙක් නම් එයා අන්‍යයන්ගේ අදහස් ගරු කරන බව ඇතැම් විට පෙන්නුවත් තමන් හිතන දේම පමණයි ක්‍රියාව යොදවන්නේ. අරවමත සිතුවිලි ඔහුට තිබෙනවා.
අන්‍යයන්ට ඉටු විය යුතු යුතුකම් ඉටු කරන්න උනන්දු වෙනවා. ඒ වගේම තමයි ස්ත්‍රීන් පිළිබඳ තියෙන උනන්දුව නම් එයාගේ ගොඩක් වැඩි. ඒ වගේම කම් සැප විඳීමේ ලොල් වූ රහස් සඟවා ගැනීමේ සමත් වූ අයෙක්ද වෙනවා. යම්කිසි පිරිමියකි අතැංගිලිවල සිනිදු රෝම පිහිටිය නම් එයා බොහෝ ශිල්ප ශාස්ත්‍රයන් උපන් හපංකං ඇත්තා වූ පුළුල් බුද්ධියක් සහිත අනිත් අය කෙරෙහි කරුණාවන්ත වෙච්ච ඒ ප්‍රදර්ශනය කරන්න නැති කෙනෙක් වෙනවා. ඉතා සියෝම් ලෙස බුද්ධිය මෙහවා කටයුතු කිරීමෙහි සමත් වුවත් බොහෝ වෙලාවට සිතට මුල් තැනදී හැඟිමට මුල් තැනදී කටයුතු කරන්නට යාමෙන් එයා ගොඩක් පාඩු කරගන්නවා.